බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සැපයි කියා ඔබ මේ ලෞකික ලෝකයේ මොනවා හරි අල්ලගෙන ඉන්නවා නම් බැඳිලා ඉන්නවා නම් ඒ තුල උපදින්නේ ඒකාන්තයෙන්ම දුකක්. ඔබ හිතුවාට දුක ඇතෑරියා කියලා. ඔබ අල්ලලා තියෙන්නේ මේ සමාජය ඇතුලේ දුකම සැප වගේ පෙනෙන මිත්‍යා දෘෂ්ටික මෝඩ ඇහැට පේන දුක ඔබ ඇල්ලුවා. නිකන් හිතලා බලන්නකෝ අපි පුංචි කාලේ මං සාමාන්‍ය පෙළ ලියනකොට 1984 අවුරුද්දේ මේ සමාජෙ මෙච්චර කැතන හරි ලස්සනයි. අරක්කු බොන, සිගරට් බොන, කුඩු බොන, ගංජා බොන, තූල් කන අපේ ඉස්කෝලවල එක ළමයෙක්වත් හිටියේ නැහැ. එක ළමයෙක්වත් හිටියේ නැහැ. හැබැයි මේ වර්තමාන සමාජයේ ලෝකයේ අය ඔබේ දරුවෝ දැකලා තියෙන්නේ ඒව සැප කියලා. ඒක සතුට කියලා. ජීවිතය විඳින්නේ එහෙම කියලා දැකලා තියෙන්නේ. අවාසනාව බලන්නකො ජාතියක මානව වර්ගයක ආනේ මිත්‍යා දෘෂ්ටික ලෞකික කෙලෙස් බර ලෝකය සැප කියලා හිතාගෙන අනන්ත දුක් දෙන මේ සසර ගමනේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන ගමනට ප්‍රවේශය වෙන ඔබ ඒ දුක් සහිත අපාගාමී ගමනෙන් අත මිදෙන්න නම් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිර්මල ආර්ය මාර්ගය තෝරගන්න ඕන. ඒ ආර්ය මාර්ගය තෝරගන්න නිතර ධර්මයේ ශ්‍රවණය කරමින් සාකච්ඡා කරමින් පරිණත අවබෝධයක් ලබා ගන්න ඕන. ඔයාලා ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීම. මොනවද ඔයාලා වැරදියට දැක්කේ? මොනවද වැරදියට දැක්කේ? හරි දේවල් වැරදි කියලා දැක්කා. හොඳ දේවල් නරකයි කියලා දැක්කා. නීත්‍යානුකූල දේවල් අනීතිකයි කියලා දැක්කා. හොඳ දේවල් නරකයි කියලා දකිනවා සේම නරක දේවල් හොඳයි කියලා දැක්කා. මේ ලෝකේ නරක දේවල් හොඳ කියලා දැක්කා. අනීතික දේවල් නිත්‍යානුකූලයි කියලා දැක්කා. අසත්‍ය දේවල් සත්‍යයි කියලා දැක්කා. දැකලා නරක දේවල් ජීවිතයට අරගෙන හොඳ දේවල් ඇතෑරියා මිත්‍යා දෘෂ්ටිය නිසා. උදාහරණ කිව්වොත් එහෙම මේ මෙතන ඉන්නේ ඔක්කොම බෞද්ධනේ. බෞද්ධ අය කියලා ඔබ හිතනවා කියනවා. ඉරිදාට දහම් පාසලද ශ්‍රේෂ්ඨ ටියුෂන් එකද? බෞද්ධයෙක් හැටියට ඉරිදා දහම් පාසලද ශ්‍රේෂ්ඨ ටියුෂන් එකද? දැන් ඔබේ මිත්‍යා දෘෂ්ටිය නිසා ඔබ තෝරගෙන තියෙන්නේ බාහිර පන්ති ටියුෂන් එක. මේ දහම් පාසලක් ඇදෙන්නේ මෙහෙ.
නමුත් තිබ්බට ලොකු ළමයි එන්නේ නැහනේ නේද නායකහන්? විභාගවලට මුහුණ දෙන්න ඉන්නවයි කියලා ඒ ළමයි ටික නෑ. සමහර විට මේ ගමේම ඉස්කෝලේ පන්තියේ ළමයි 30ක් ඉන්නවා. දහම් පාසලේ 5ක් ඉන්නවා. අනික උන් ටික නෑ. එතකොට එවුන් වදාපු අම්මා එවුන් හදාපු තාත්තා මේ ගමේම මේ ගොඩේම ඉන්නවා. ඇයි ළමයාව එවන්නේ නැත්තේ? ඔබේ ඔළුවේ තියනවා අපේ ළමයා හොද්දට ඉගෙනගෙන ලොකු පුටුවක් හිමි ලොකු පඩියක් ලබන ලොකු නිලයක් දරාගත්ත ලොකු බලයක් තියෙන එකෙක් කරන්න ඕනේ කියලා. ඒක හරකෙක් වුණත් කමක් නැහැ. ලෝකේ විනාශ කරන හරකෙක් වුණත් කමක් නැහැ ලොකු බලයක් තියෙන. ඒ තැන නෙන්නේ. එහෙම හරක්නේ හදලා තියෙන්නේ. දැන් බලන්නකො අර පාතාලේ ඉන්නවා විශ්වවිද්‍යාලයට තේරිලා විශ්වවිද්‍යාල නොගිය ළමයි. උසස් පෙළ විද්‍යා විෂයන් හදාරලා ගණිත විෂයන් හදාරලා ඉහළ සාමාර්ථ ලබාපු ළමයි ඉන්නවා. හැබැයි තෝරගත්තේ මොකද්ද? රට පුරා කුඩු බෙදන්න තමන්ට විරුද්ධ වෙනවුව මරන්න. ඒකද ඉගන්නේ? ඒකද ඉගන්නේ? ඔබ ප්‍රාර්ථනා කරලා තියෙන ලෝකේ බලන්නකො. මේ ලංකාවේ හදලා තියෙන්නේ අකුරු දන්නේ නැති ඉලක්කම් දන්නේ නැති මිනිස්සු. මේ ශ්‍රී ලංකාව අතීතයේ නිර්මාණය කෙරුවේ අකුරු ඉලක්කම් නොදත් මිනිස්සු. මේ ස්වභාවික ලෝකයේ ඇතුළු ජීව ලෝකයට ආදරය කරන උතුම් ගුණයක් අපේ මිනිස්සු ගාව තිබ්බ. හැබැයි අකුරු දන්නේ නැහැ ඉලක්කම් දන්නේ නැහැ. ඒ මිනිස්සු විහෙර විහාර තනවන ගම්බිම් නිර්මාණය කරන වැව් වමුණු ඇලදොල ගංගා හදන පාපයෙන් තොර පිනට බර පරම්පරාවක් නිර්මාණය කරපු උත්තම ජාතියක්. උත්තම ජාතියක්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පස්සේ නිර්මාණය වෙච්ච උත්තම සමාජය. ඒ සමාජයේ අවුරුදු ගණනාවක් ඉදිරියට එද්දී ලෝකේ උතුම්ම රට ශ්‍රී ලංකාව බවට පත් කළා. ලෝකෙම උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දියානු සාගරයෙන් බටවෙච්ච දීප්තිමත්ම ආලෝකමත්ම මිනිස්සු හිටපු රට ශ්‍රී ලංකාව. පෙරදිග ලෝකයේ රටක් වෙච්ච අපේ ලංකාව මුළු පෙරදිග ලෝකයටම රටවල් වලටම බත් කණ්ඩ කැඳ බොණ්ඩ හාල් දීපු ධාන්‍යාගාරය අපි ලෝකේ කොහෙන්වත්ම නායකයන් නැති ජාතියක්. ලෝකෙට දීපු පිරිස. අපි ආපු ගමන යන ගමන කොච්චර කැතද කියනවා නම් දැන් ඒ තිබුණු සියල්ලම අහිමි කරගත්තා. ඒ සියල්ලම අහිමි වෙලා පෞකාර ගමනක මේ ඔයාලා මොන තරම් සුදු පාට නැදගෙන හිටියත් පෞකාර ගමනක යෙදෙන දුස්සීල ජාතිය. මිත්‍යා දෘෂ්ටික දුස්සීල පිරිස. ස්වාමීන් වහන්සේ අපි එහෙම කරන්නේ නෑනේ කියලා ඔබ හිතනවා ඇති. පුතේ
ඔය අපරාධ කරන එකෙක්වත් හිතන්නේ නැති එකන තියෙන්නේ අපරාධ කරනවා කියලා. පව් කරන එකෙක්වත් මං කරන්නේ පාපයක් කියලා හිතන්නේ නැති එකනේ. නුවණින් විමර්ශනය කරලා බලන්නේ නැති එකනේ. අරක්කු බොන එකෙක්වත් අරක්කු බොන එක හොඳ නැති දෙයක් කියලා හිතන්නේ. ඒක හොඳයි කියලා තමයි මිනිහා හිතන්නේ. ඒ වගේ ඔබ ළඟ යම් තියෙනවා නම් දුසිරිත දුර්ගුණය පාපය ඒ පාපය ඔබ අනුමත කරගෙන තියාගෙන ඉන්න එක. ඒ පෞලෝකයෙන් අත මිදී පින්වත් බෝසත් ගමනක් යන්නට නිවැරදි වැදගත් අලුත් ගමනක් යන්නට අලුත් ලෝකයක් දකින්නට මේ සංසාරයේ පිනට හම්බෙච්ච මනුස්ස ජීවිතය ඔබ නිර්මාණය කරගත්ත මේ පුණ්‍යවන්ත මිනිස්කම අහිමි කරගන්නේ නැතුව සුගති ලෝකයකම රඳවාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා නිවිසනහි පැමිණ වැඩවදාල් හොඳයි යහපතයි කියා පෙන්වා වදාළ ලෝක සත්‍ය දකින්නට හැකි ඥානය උපදවා ගන්න වීර්යය වඩා මේ ධර්ම දාණය ඒ වෙනුවෙන් සබ්බ දානං ධම්ම දානං ජිනාති ලෝකේ තියෙන ලොකුම වටිනාම උතුම්ම දාණය තමයි ධර්ම දානය. එවුනාට අපිට උතුම් කොයි දානෙද? මේ ඉන්න අයට උතුම් කොයි දානෙද? උපාසක දානෙ දෙන්නේ නැහැ කිව්වොත් සිල් ගන්නත් දෙන්නේ නැහැ. ඔව්. පාර දෙපැත්තේ තියෙන දන්සල් එකක්වත් නැතුව ලංකාවේ නැවැත්තුවොත් මෙව් වන්දනාව යන්නෙත් නැහැ. වන්දනාව යන්නේ ඛණ්ඩනේ අයත් වන්දනා කරන්න යන්නේ කවුද? රේත ජාතිය ජීවිතේට බත් බුලක් දැකලා නැහැ වාගේ ඛණ්ඩ තමයි යන්නේ. පාරවල් වල සෙනඟ පිරිලා. පන්සල් වල බණක් කියන තැනක රැඳෙයිද මොකටවත් ඔය වන්දනාවේ ගිහිල්ලා. මේ බණ කියන තැනින් පොලිමට යනවා. කොහෙද යන්නේ? පමා වෙලා බෑ. එන්න ගමන දුරයි. මගදිකට කන්න බාස්කට් තරයි මේ ගෑනු ඉන්නව නේද අපෝ. නායක අඳුන්නේ මේ කියලා උපදින්න නම් අපායෙමයි. ඔය සිල් ගන්න එනව නේද නාකි බැජ් එක. අමෝලික ප්‍රෝඩාවක් කරන්නේ. අමෝලික ප්‍රෝඩාව. අර ගෙවල් වල ඉන්නේ ඊට වඩා පින් කර ගන්නවා එදාට. මෙවුන්දලා පව් තමයි රැස් කරගන්නේ. මම මේ කියන කතාව බොරුද බලන්නකෝ. සිල් ඕනේ නාකි අයටද? සිල් බින්දින්න නොහැකි නම් ඒ කාලේ නෙමෙයිනේ රකින්න ඕනේ. සිල් බින්දින කාලේ. සිල් බින්දින්නේ කොයි කාලේද? ළමා, ගැටවර, තරුණ, මැදියම්. දැන් මේ මෙතන ඉන්න ගැටවර වයසේ ගෑනු දැරිවියෝ කවුරුවත් එනවද සිල් ගන්න? නෑ. තරුණ වයසේ කවුරුවත් ගෑනු දරුවෝ එනවද සිල් ගන්න? නෑ. විවාහපත් නාඹර යුග දිවියක් ගෙවන මේ තලත්තෑනි වයසට ප්‍රවේශ වෙන ඇත්තෝ වෙනවද සිල් ගන්න? නෑ. එහෙනම් වල් වැඩ කරන තරමක් කරන්නේ ওই කණ්ඩායම් වල අය නෙමෙයි. මේ බැමිණි ගල්ල ඇතුළු අවට ගම්වල වල් කොමේ යන ගෑනු ඉන්නවා නම් වල් කොමේ යන පිරිමි ඉන්නවා නම් නාකියෝ දින්නේ දෙක නැමිච්චි අකිලිච්ච නාකියෝ නෙමෙයි.
ඔය ඔක්කොම හොර වැඩ ජරා වැඩ කරන්නේ හයිය තියෙනව. අන්න ඒ උන්ට සිල් ඕනේ. ඒ උනාට අපි වෙවුල මම දැන් එන ගමන් පෙන්නුවා අර ගේට්ටුව ගාවෙන් පාර පයින්නවා අම්මා කොල්ල වාහනේ නවත්තාගෙන හිටියා මේ උන්ද මාරු වෙනකම්. ඒ උන්දට යන්නවත් බෑද වැට උඩ ඉන්නේ අප්පා. ඔව් වැට උඩ ඉන්නේ අර පැත්තටද මේ ඒ මට්ටමේ. දැන් උන්ද මේ ගොඩේ ඇවිල්ලා ඉඳගෙන හිටියට මම දන්නවා ඇහෙන්නේ නැහැ බන. බන ඇහෙන්නේ අර ගමේ උන් එන හින්දා මේ උන් දාවේ. ඒ උන්ද බන අහන්න තිබ්බේ දැන් අවුරුදු 70කට උඩදී. 60කට උඩදී. අවුරුදු 50කට උඩදී. උන්දා බන ඇහුවා නම් උන්දගේ ජීවිතේ ලස්සන. හැන්දෑ කාලේ ප්‍රීතියේ මරණය වැළඳ ගන්න පුළුවන්. දැන් බීතියෙන් කනගාටුවෙන් චකිතයෙන් කුතුහලයෙන් මරණයට යන්නේ. චකිතයෙන් කුතුහලයෙන් බීතියෙන් මරණය වැළඳ ගන්න අයට හිමි දුගතිය. සුගතියට වැටෙන්නේ. දුගතිය කියලා කියන්නේ නරක තිරිසන් പ്രേත අසුර. සතර අපාය. සුගතිය දෙව්ලොව බඹලොව මනුලොව. මේවායි උපදින්නේ නැහැ අපි. අපේ ගමන නිවැරදි කරලා නැති නිසා. එහෙනම් සිහිය පිහිටුවාගෙන පින්නතුනේ ආපු ගමනේ අපි අනවබෝධයෙන් යන්නේ. ආපු ගමනේ අත්හල යුතු දේවල් අවබෝධ කරගෙන අත්හැරලා නැත්තම් ජීවිතයට ගත යුතු දේවල් අවබෝධයෙන් අරගෙන නැත්තම් අංගේ සුදුසු දේ අරගෙන නුසුදුසු දේ අත්හරිමින් සම්මා දිට්ඨිය උපදවාගෙන මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදී පින්වත් බෝසත් ගමනක් යන්නට ඔබට ලෞතර තථාගත අමාමෑණියන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය ධර්ම මාර්ගයේ දකින්නට අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් බණහඬ සූදානම් වෙන්න. පින්නතුන් සූත්‍රේ නම ව්‍යග්ගපච්ච සූත්‍රය. අද බැවිනිගල්ල තුරුණු දරුවන් ඇතුළු පරපුරේ ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසීන්ට අවබෝධය පිණිස මම ඒ සූත්‍රයෙන් උපුටගත්ත සූත්‍ර කාණ්ඩයක් තමයි මේ තෝරගෙන මාතෘකා කළේ. මේකේ තියෙනවා සුවිශේෂී ධර්මකාරණා 4. මිනිහෙකුගේ සතුට සැනසීම සැපත පිණිස අනුගමනය කළ යුතුයි. අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ තේරුවා නේද? සතුට සැනසීම සැපත. ඒවා ලැබෙන්න නම් සෞභාග්‍ය වෙන්න ඕන. ඒක ප්‍රාර්ථනා කරමින් තමයි මේ ඉන්න ඔක්කොම ඉන්නේ. එහෙම නැතුව නිවන ප්‍රාර්ථනා කරමින්ම ඉන්නේ. මරණය ගැන මෙනෙහි කරමින්ම ඉන්නේ. අනිත්‍ය වඩමින්ම ඉන්නේ. විශ්වයේදී නෑ නාකි වෙලා දෙපට නැමුණත් අපි පතන්නේ කොල්ලන්ට සද්දන්න, කෙල්ලන්ට සද්දන්න, මුණුපුරන්ට සද්දන්න, මිනිපිරියන්ට සද්දන්න. ඒක නේද ඔට්ටු වෙන්නේ? ඒක තමයි ඔට්ටු වෙන්නේ. තවත් ඉඩම් කඩම් මන් දැක්කා අර පාර හදන්න පාර ඩෝසර් කරනවා. නාකි ලොක්කෙක් ගිනි සීරියයි ඉනි හිටවනවා ආයෙත් ඇවිල්ලා. අර ඩෝසර් කරපු එකේ හිටවනවානේ බොලා. පාරට වෙන් කරලා තියෙන්නේ. ලොක්කට මදි. ලොක්කට මදි ඒක. ආයෙත් ඇවිල්ලා ඉන්න හිටවනවා අර තාර ගැට්ටි ගාව. පාර යන මිනිස්සුන්ට අරුමයක්.
පාර පාරල් කරන්න හදද්දි ලෝක මොකද්ද මේ කරන්නේ කියලා. ඒ තරම් කෙලස් බරයි පුතා අත්තරින්න කැමතිම නැහැ. අපි ඉන්නේ නම් කතාවට ඔක්කොම අත්තරපු මිනිස්සු ආවා. සියල්ල අත්තරියා වාගේ තමයි. හරි පෙරේතයි. හරි පෙරේතයි. මේ කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් ටික පිනවන්න මනෝ ඉන්ද්‍රිය පිනවන්න සත් ඉන්ද්‍රයන්ගේ සතුට පතා අපි මේ ලෝකයේ පින්නතුනි හොඳ නරක නොබලා ලැජ්ජ බය නැතුව වැරදි ගමනක යන්නේ. ආන්ගේ ගමන නිවැරදි කරගන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතා මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන සුගතියේ රැඳෙන්න මේ ධර්මතාවයන්ගෙන් ඔබට මඟ පාදනවා. පළවෙනි එක උත්ථාන සම්පදා නොපසු බස්නා වීර්ය ඇති බව. ඒක තමයි ජීවිතයටම සම්පත් ලබා දෙන වටිනාම ධර්මතාවය. මුළු ජීවිතයටම ඕනෑම කෙනෙකු ඔය දැන් ඉන්න තැන ඉඳලා ඔබ මේ මොහොතේ ඉන්නේ යම් තැනකද එතන ඉඳලා වීර්ය වඩන්න මහන්සි ගත්තොත් ඔබ අද ඉන්නවට වඩා හෙට නැව් අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ඔබ වැදගත් පොසත් තැනක ඉගෙන ගන්න ළමෙක් මෙතෙක් මහන්සි වුණාට වඩා දිරියෙන් මහන්සි වුණොත් ඒ කාන්තයෙන්ම ඒ දරුවාගේ අධ්‍යාපනයේ පොසත් ලස්සන මිනිහෙක් වෙනවා අනාගතේ. හැබැයි අපි මොකද කරන්නේ? ලෞකික සැපත් එක්ක බැඳිලා අර වටිනා ඒවා ඔක්කොම අතාරිනවා. උගතමන ශිල්පයමයි මතු රැකෙන. දැන් ළමයිට තියෙනවා පුතේ දැනුම. දැනුම තියෙනවා කුසලතා නැහැ. මම අහන්නද? මෙතන ඉන්නවා අප්පච්චිලක් ඉන්නවා අම්මලක් ඉන්නවා. ඔබේ දුව පුතා වත්තේ ගහකොළ කීයක් විතර හිටවලා ඇද්ද? ඔබේ දුව පුතා මේ වෙනකොට අවුරුදු 15 16 17 18 වයසේ ඇති. ඔබේ වත්තේ බවභෝග කොච්චර මේ කොල්ලා කෙල්ල වවලා තියෙනවද? උදේට ගේ අතු ගන්නවද මිදුල අතු ගන්නවද? අම්මා උයන තැනට සම්බන්ධ වෙලා අම්මට සහායට හාල් ටික ගන්න, පොල් ටික ගාලා දෙන්න, ලුණු මිරිස් ටික කපලා සුද්ධ කරලා දෙන්න උතුම් ගති තියනවාද? අප්පච්චිගේ සහායට හේනට කුඹරට වත්තට පිටියට යනවාද? එදිනෙදා වැඩට යන තාත්තා වෙනුවෙන් ගෙදර තියෙන වපසරිය මේ ගැටවර තුරුණු වියට එන දරුවෙක් හැටියට කිරිමි දරුවෝ විසින් වඩනවාද? ඒ ශක්තිය යොදනවාද? ඒ වැඩ ටික කරනවාද? හොඳට බලන්නකෝ. කාගේද ඒ ළමයි? ඒ ළමයි කාගේද? මං කිව්වා නේද ගෑනුන්ට බූවල්ලෙන් තලන්න ඕන කියලා. කිව්වා නේද ගෑනුන්ට බූවල්ලෙන් තලන්න ඕන කියලා. මේ ළමයි ඔක්කොම විනාශ කෙරුවේ මේ ඉන්න අම්මලා. හේතු මොකක්ද හේතු? මම මෙහෙම ඇඟිල්ල දික් කරලා මේ බුදුබණ කියා දෙන්න ආපු හාමුදුරු කෙනෙක් හැටියට මේ ඇඟිල්ල දික් කරලා හැම චෝදනාවක් කරන්නේ පදනමක් නැතුව නෙමෙයි. ඔබ අහලා තියෙනවා ගෙදර බුදුන් අම්මා, පුබ්බාචාරිය අම්මා,
මුල්ම ගුරුවරිය අම්මා. නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන්? අම්මා. ලෝකයට සියලු ජීවීන් මානව වර්ගය බිහි කළ ජීවයේ උල්පත අම්මා. ඒ උදාර අම්මාගේ ගුණ අවබෝධ කරගත්ත ගැහණියක් වේද මෙතන. අවබෝධිත ගැහණියක් වේද බලන්නකො. එහෙම අවබෝධිත නම් චූටි කාලේ ඉඳලා දරුවන්ගෙන් වැඩ ගන්න ඕන. ඇයි? වෛරයෙන් නෙමෙයි, මෛත්‍රිය. දරුවන්ගෙන් වැඩ ගන්න ඕනන්නේ දරුවාට වැඩ පුරුදු වෙන්න. කුසලතා ඇති මිනිහෙක් වෙන්න. දැන් දැනුම තියෙනවා කුසලතානේ නැත්තේ. උපාධිය තියෙනවා. උපාධිය අරගෙන කුපාඩි ගොනේ යනවා. එහෙම නැත්නම් උපාධිධාරියෝමනේ පුතේ හොරකම් කරලා තියෙන්නේ ලංකාවේ. උපාධිධාරියෝ කොච්චර මිනිමරුන් වල ඉන්නවද බලන්න. මංකොල්ලවල, අල්ලස්වල, ස්ත්‍රී දූෂණවල ඉගෙන ගත්තට අර සත් ආකල්පේ නැහැ. සැබෑ බුද්ධිය තියෙන්න නම් ආකල්ප, කුසලතා, දැනුම මේ තුනම සම්පූර්ණ වෙන්න ඕන. නමුත් ළමයින්ට දැනුම දෙනවා. ආකල්පමේ ගුණ නැහැ. මගේ අම්මා කියලා අම්මා පූජනීය වස්තුවක් හැටියට දකින්න. මගේ තාත්තා පූජනීය වස්තුවක් හැටියට දකින්න. ඒ දරුවාට ඒ සත් ආකල්පය දෙන්නේ නැත්නම් ඒ ගෙදරින් ඇති වැඩේ මොකද්ද පුතා? ඒ අම්මගෙන් අප්පගෙන් ඇති වැඩේ මොකද්ද? මේක ලොකු වෙච්චහම අම්මා අඳුරන්නේ නැති, තාත්තා අඳුරන්නේ නැති එකේ කුණහම අම්මයි තාත්තයි දෙන්නට අඬ දුක් වෙවි, කම්පිතව මරණයට යන්න නේද වෙන්නේ? හොඳට බලන්නකො. ඒ පව් ලෝකයේ නිර්මාණය කෙරුවේ රාගික කෙලෙස් බර ආසාවන් නිසා. අනියත බලාපොරොත්තු ඔළුවේ තියාගෙන ගියපු ගමනක ලැබිච්ච ප්‍රතිඵලය. අපි පුංචි කාලේ පරිවාසයක් තිබ්බේ නැහැ. අපි පොඩි කාලේ නොතිබ්බ පරිවාසයේ දැන් කොච්චර ළමයි ඉන්නවද? රාඳවල. කාගේද ළමයි? අපේ රටේ ළමයි. පුරුත්තාපන කඳවුරු අපි චූටි කාලේ තිබ්බේ නැහැ. ලංකාවේ 4 දිබ්බාගෙම දසදහස් ගාණක් පුරුත්තාපන කඳවුරු වල අවුරුදු 14 15 16 17 18 19 20 වයස් කාණ්ඩවල මම එදා පුරුත්තාපන කඳවුරේ දේශනයට ගියපු දවසේ උපාධිධාරියෝ හිටියා 7-8 දෙනෙක්. එතන හිටියා ගුරුවරු. බාන්දු කොහෙද මේ යන්නේ? ඊයේ පෙරේදා අත්අඩංගුවට ගත්තා එප්පාවල විදුහල්පති. ඇයි ගත්තේ? විකුණලා තියෙන කුඩු කාටද? තමන්ගෙන්ම ඉගෙන ගන්න දරුකට උන්. මේකද පුතේ අධ්‍යාපනයෙන් ලබාගත් දේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ නිවැරදිව දිරිය වඩන්න කියලා ඔබට පෙන්වා වදාළ. උත්තාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදා වාක්කිතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන. මිනිහෙක් දිරිය වඩන්න ඕන. පුංචි කාලේ ඉඳලා දිරිය වඩන්න ඕන. චූටි කාලේ දිරිය වඩන්න පුරුදු කරන්න ඕන. එතකොට අවබෝධය ලැබෙන්න ඒ ළමයා තමන් ලත් ඒ උත්තරීතර ශිල්පය දියුණු කර ගන්නවා. නිතර වීර්යය වඩමින්
ඒ වඩන වීර්යය සත්භාවයෙන් ධර්මානුකූලව වීර්යය කරන්න ඕන. ධර්මානුකූල. එහෙම නැතුව වීර්යය රැඳුවාම තමයි සල්ලි හොයන්න ඕන පව්කාර වැඩක් කරනවා. විදුහල්පතියට හම්බෙන පඩිය මදිද? ගෑනිටත් පඩි හම්බෙනවා, මිනිහටත් පඩි හම්බෙනවා. එච්චර හම්බෙද්දි ව්‍යාපාරයේ ඉඩම් කඩම් තියෙනවා. මේ මිනිහා කොහෙද යන්නේ ඇති? දැන් කොහෙද ගිහිල්ලා ඉන්නේ? මරණයෙන් සමුගෙන යනකම් පුතේ විඳවන්න එපා. අපායට නේද පාර කපාගෙන තියෙන්නේ? අපායට. ඔබ මේ ළමයිව හදන්නේ ඒ අපායට යන පාරක නේද? මේ ළමයිව මේ සම්බුදු සසුනේ උදාාර ආචාරශීලී විද්‍යාත්මක පාරක් පෙන්වලා තියෙද්දි ඒ පාරේ ගමන් කරවන්නේ නැතුව දරුවන්ව යොදවලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික මාවතක. ප්‍රතිඵලයේ භුක්ති විඳින්න වෙන්නේ හැදූ දෙමව්පියන්ටම තමයි පින්නතුනි. ඔහු විඳවයි. ඒ විඳවනවට වඩා අම්මයි තාත්තයි දෙන්නාට විඳවන්න වෙනවා. මට මතකයි කුරුණෑගල වයඹ පළාතෙම මාවතගම පැත්තේ තාත්තා කෙනෙක් පොරෝබන්දෙන් ගැහුවා පුතාට. පුතා මැරිලා වැටුණා. ගහන්න හේතුව කුඩු වලට ඇබ්බැහි වෙලා අවසානයේ ගෙදර මොනවත් නැහැ. අම්මව බය කරලා තාත්තව බය කරලා සියලු දේ විනාශ කරලා කීප විටක් දඬු මුගුරු අවියාව දාරන් තාත්තට හිංසා කරන්න ඔට්ටු වුණා. අවසානයේ එක දවසක් තාත්තව මරන්න මේකා හොයනකොට තාත්තා හිතුවා අනේ මේකා මාව මරලා ආනන්තරී අකුසල කර්මේ කරගන්නවා, අපායට යනවා. ඒ නිරයෙන් අත මිදෙන්න අය මේ මහා භද්‍ර කල්පේවත් හම්බෙන්නේ ආනන්තරී කර්මයක ආදීන. ඒ නිසා මයි අනාපායකට ගියපුවාවයි කියලා පාණ්ඩක මේ අන්තිම මොහොතේ කොල්ලට ගහන්න හේතුව කොල්ල අපායට යයිලු ආනන්තරීය කර්මය කරලා. කොල්ල ගහන්න ඉස්සෙල්ලා තාත්තා ගැහුවා. කරුමෙක මහත මේක මැරිලම වැටුණා. තමම්ම ජාතක කරලා චූටි කාලේ ඉඳලා කරේ තියාගෙන වත්ත වටේ ගේ වටේ ඇවිදලා හුරතල් කරලා හදාපු දරුවා හැදීමේ තිබ්බ යම් තැනක වරදා මේ සමාජයේ ඇතුලේ දෝෂයක් අර දරුවාට පාර වැරද්දුවා. එහෙම වැරදිච්ච දරුවෝ කී දෙනෙක් ඇද්ද? මේ බැමිණි ගාල්ලේ නැද්ද? ඔබ බලන්නකෝ. ආපහු ඇරිලා. ඔබට පේන්නේ? බුදුහාමුදුරුවෝ ඒ නිසා අනුදැන වදාලා පින්නතුනි. මෙලවත් ජයගෙන පරලොවත් ජයගෙන සංසාර දුක් නිවන කම්ම නොපසු බස්නා වීර්ය වඩමින් ජීවිතේ ජය ගන්න කියලා අපායට නොවැටි. ඕම් වඩනවා නම් වීර්ය. බලන්න ඔබ වඩනවාද කියලා. වීර්ය ධර්ම 4ක් උගන්වනවා මිනිසෙකු විසින් වැඩි යුතු. ඒවට කියනවා සතර සම්මප්පදාන වීර්ය.
මිනිහෙක් නිවන් දකින මාවත හෙලිපෙහෙලි කරගෙන නිවන් දකින තුරුම වඩන්න ඕන වීරිය තමයි මේ ආර්ය ධර්ම මාර්ගයේ සම්මා වායාම කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ වීරිය යහපත් වෑයම මොනවටද ජීවත් වෙන්න සතුට වෙන්න සැප විඳින්න සකල කෙලෙසුන් නසා අමා නිවනින් සැනසීම දක්වාම ප්‍රගුණ කරන්න එක මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න වීරිය කරන්න ඕන පුළුවන් නේද නොකරපු පව් නොකරම ඉන්න වීරිය කරන්න අපි ඉපදෙනකොට මේ ඉන්න හැමෝම එකම පාපයක්වත් කරලා නැහැ මේ මනුලොව ඔබ ඉපදෙන දවස වෙනකොට ඔබ එකම පාපයක්වත් කරලා නැහැ ඊටාම පිරිසිදු මානවෙක් සත්තු මරලා නැහැ හොරකම් කරලා නැහැ කාමයේ වරදවා හැසිරෙලා නැහැ බොරුවෙන් ලෝකේ රවටලා නැහැ මත්ද්‍රව්‍යයක් කරන්නේ කේලම් කියලා නැහැ හිස් වචන කියලා නැහැ පරුස වචන නැහැ සම්පප්පලාප නැහැ ඊර්ෂ්‍යාවක් නැහැ වෛරයක් නැහැ මාන්නයක් නැහැ පිළිවෙලක පවිත්‍ර වූ ජීවිතයක් තිබ්බේ දැන් කොහොමද එහෙම තිබ්බ ජීවිතේට දැන් මොකද කරලා තියෙන්නේ ඔබ බලන්න ඔබ දිහා ඔබට පේනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි පව් කරලා තියෙනවා තමයි කරපු පව් තිබ්බාවයි බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ ඔබ ඉන්න තැන සිට බලන්න ඔබ දැන් ඉන්න තැන ඉඳලා බලන්නලු මෙතන ඉන්න මේ නාකි උන්දලාටත් එක්ක මේ කියන්නේ ස්වාමීන් වහන්සේ නාකියෝ පව් කරන්නේ නැහනේ ඔව් සමහර පව් කරනවා සමහර නාකියෝ හයිය තියෙන නාකියෝ ඉන්නවනේ නාකි උනාට අර රාජාංගනේ ලොක්කියා පැනලා ගියා අවුරුදු 72යි පාණ්ඩු මේකිට හයිය පැනලා නෙමෙයි බඩ ගන්න වයසනේ බොලා බඩ ගන්න දන ගන්න වයස ලොක්කි පැනලා ගියා කොල්ලෙක්ව තමයි යාළු කරගෙන හිටියේ ලොක්කි ජීවනෝපායට අනත්තගේ දිරච්ච ශරීරෙට මොන ලෞකික ජීවිතයක්ද නමුත් කොල්ලෙක්ව රවට්ටාගෙන ඒක මතින් නානා අවශ්‍යතා පූර්ණය කරගෙන හිටියා අවසානයේ කොල්ලට බේරෙන්නම බෑ ලොක්කිගේ ඒකම කොල්ලා උපක්‍රමයක් යොදලා කිව්වා අපි දෙන්න මේ පළාතෙන් වෙන පළාතකට ගිහිල්ලා ජීවත් වෙමු. මෙහෙම එකට ඉන්න අපේ ගමේ බෑනේ කියලා. ලොක්කි එක පයි කැමති වුණා. කොල්ලට තිබ්බ කාර් එක පුස් සයිකලයක්. ලොකුම වාහනේ උඩ තිබ්බ පුස් සයිකලයක්. ඒකේ ලැගිජ් එකක් තිබ්බා. ලොක්කිට කිව්වා ලෑස්ති වෙලා අඩුම කුඩුම ටික දාගෙන රෑ වෙලා පාරට එන්න කියලා. සින්තමල්ලේ පුතා මංගල සූට් එක එහෙම දාගෙන තියෙන සින්තමල්ලේ ලොක්කි පරගතිය ප්‍රතිකාල මාළු ටිකක් මල්ලේ දාගෙන ඇවිල්ලා නැගතුවා වාහනේ ගොඩ වුණා ගියා මානා බැද්ද මැද්දෙන් මංගල ගමන යනවා ඒ මානා කැලෑව මැද්දේ බොරළු පාරේ යනකොට ගල් තලාවක් තියෙනවා. මම ඒ පාරේ 7-8 ගමනක් ගිහින් තියෙනවා. ඒ ගල් තලාවේ රාත්‍රියේ තියා දවල්ටවත් මොකෙකුවත් පේන්නේ නැති තැන. මේක එක්කාගෙන ගිහිල්ලා ලොක්කිව අන්තිම වතාවටත් ගල් තලාවේදී දූෂණය කරලා බෙල්ල මිරිකලා
මාන බැද්දට විසිකලා ගියා යා. ඔව්. මට එදාම කොල්ල කෝල් කරලා කිව්වා. මං කිව්වා දිග නයිලෝන් එකක් හොයලා ඔය ලොක්කිගේ බෙල්ලට දාලා උසම ගහේ එල්ලා අපියව වඩේ කියලා. මුළු රාජාංගණයටම පේන්නේ උසම ගහේ එල්ලා අපියව කිව්වා. ඒ තරම් විලිබිය නැති අය ඉන්නවා. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. අරුගේ අත්තම්මා වාගේ අම්මා වගේනේ. මේ ගෑණිගේ මුණුපුරේ දරුවෙක් වාගේ. කෝ පුතේ සංස්කෘතික වටිනාකම්. කෝ සමාජීය වටිනාකම්. කෝ ඉගෙනගෙන. ඒ තරම් නරුම ගති අපේ සමාජයේ බිහි වෙලා. ඉස්සර කුල කාන්තාවක් දිහා බලන්නේ කසාද බැඳපු පිරිමියෙක් තමන්ගේ බිරිඳ හැර අනිත් සියලුම ගෑනු අය දිහා බලන්නේ නෑදෑකමේ. බිරිඳ හැර සියලුම ගෑනු අය දිහා බලන්නේ පිරිමියෙක්. තමන්ගේ අම්මාගේ වයසේ අය නම් අම්මා හැටියට අපේ අම්මා කියලා කියනවා. නැත්තම් නැන්දම්මා, පුංචි අම්මා, ලොකු අම්මා. අම්මා කියන පදේ හැර තමන්ගේ අම්මාගේ වයසේ අය දිහා බලන්නේ. නංගිගේ වයස නම් ඔක්කොම නංගි විදියට ආරක්ෂා කරන ගරු කරන සමාජ ක්‍රමයක් තිබ්බේ. අක්කණ්ඩිගේ වයස නම් ඒ ඔක්කොටම අක්කණ්ඩි කියලා ගරු කරනවා. පින්නතුනි ආච්චි අම්මා නම් අත්තම්මා කියලා ගරු කරනවා. අත්තම්මා, අම්මා, අක්කණ්ඩි, නංගි ඉතාලපටේ දරු පැටවු නම් මයි පුතා කියන උතුම් හදවතින් උපන්න දාරක සෙනෙහසින් බලන්න ලයන් විතර. අය කවදාක්වත් පින්නතුනි දූෂණයක්, හිංසනයක් වෙන්නේ නැහනේ. අර ගෞරවණීය නෑකමත් එක්ක. දැන් මිනිහා අයියන්දි නේ මේ මෙතන ඉන්න සමහර ගෑනු මිනිහට කියන්නේ අයියා කියලානේ. අයියාත් එක්ක දීග කන එක මොකද්ද? නංගිත් එක්ක දීග කන ලැජ්ජ නැති කැත සංස්කෘතියෙන් නිර්මාණය කෙරුවා. ලැජ්ජ නැති කැත ඒවා. වීර්ය වඩන්න කිව්වේ පින්නතුනි දිවි ගමනේ නොකල පව් නොකරන්න. වීර්ය කරන්න ඕන හැම වෙලාවෙම. ඔබ ඉන්න තැනට ඇවිල්ලා බලන්න කරපු පව් ඇති. ඒත් රැකගත්ත සිල් තියෙනවා. අරක්කු බොන මිනිහෙක් හිටියට වල්කමේ යන්නේ නැත්තම් හොඳයිනේ නේ. හොරකමේ යන්නේ නැත්තම් හොඳයි. අරක්කු පෙරන්නේ නැත්තම් හොඳයි. කුඩු විකුණන්නේ නැත්තම් හොඳයි. දුසිරිත් නැත්තම් අනෙකුත් එකවරදක් තිබ්බාට අනිත් ඒවා ආරක්ෂා කරගෙන ශික්ෂාකාමීනේ. ආන්ගේ රැකගෙන තියෙන උතුම් ගති මරණකම්ම ආරක්ෂා කරන්න වීර්ය කරන්න.